නෙප්‍රොලිපස් ජීවන චක්‍රය විස්තර කොට හඳුන්වන්න කියලා තමයි අපේ එස්සේ එක දෙන්නේ. ඉතින් අපි කොහොමද එස්සේ එක ලියන්නේ? පොයින්ට් ගොඩක් තියෙනවා. එකක්ම මග අරගන්න නැතුව ලියන්න ඕනේ. මුලින්ම අපි ලියන්න ඕනේ ජීවන චක්‍රය හඳුන්වද්දී ප්‍රමුඛ ශාකය බීජාණු ශාකයයි කියලා. ප්‍රමුඛ ශාකය බීජාණු ශාකයයි කියලා ලියන්න ඕනේ. ඒ වගේම තමයි ජම්මාණු ශාකයේ ශීනය. පැවැත්ම කෙටි කාලීනයි. බීජාණු ශාකයත් ජම්මාණු ශාකයත් යන දෙකම ප්‍රභා සංශ්ලේෂක ස්වාධීන ශාකයි. බීජාණු ශාකයේ වඩාත් සංකීර්ණ ව්‍යුහ සංවිධානයක් ඇත. බීජාණු ශාකයේ වඩාත් සංකීර්ණ ව්‍යුහ සංවිධානයක් ඇත. බීජාණු ශාක දේහය මුල කද පත්‍ර වලට විභේදනය වී ඇත. බීජාණු ශාකයේ දේහය කද මුල පත්‍ර වලට විභේදනය වෙලාවල් තියෙනවා. වායව කොටස් උච්චර්මයකින් ආවරණය වී ඇත. වායව කොටස් උච්චර්මයකින් ආවරණය වී ඇත. වායව කොටස් වල වායු හුවමාරුව සඳහා පූටිකා විකසනය වී ඇත. වායව කොටස් වල වායු හුවමාරුව සඳහා මොනවද විකසනය වෙලා තින්නේ? පූටිකා විකසනය වී ඇත. සෛලම හා ප්ලෝයම යන සනාල පටක දෙවර්ගය විකසනය වී තිබේ. සෛලම හා ප්ලෝයම යන සනාල පටක දෙවර්ගය විකසනය වී තිබේ. ලපටි පත්‍ර කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රණය දක්වයි. ඔන්න ඔය වචනේ වැදගත්. මොකද්ද? කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රණය දක්වයි. කද භූගත රයිසෝමයකි. කද භූගත රයිසෝමයකි. පත්‍රය පත්‍රිකා වලින් සමන්විත සංයුක්ත පක්ෂවත් පත්‍රයකි. ඕකේ වැදගත් පොයින්ට් එක මොකද්ද? සංයුක්ත පක්ෂවත් පත්‍රයක කියන එක. පත්‍රය පත්‍රිකා වලින් සමන්විත සංයුක්ත පක්ෂවත් පත්‍රයකි. රයිසෝමයෙන් පැන නගින ශාඛාවන භූගත ද්‍රාවක වලින් නව පැල ඇටි හටගනි. රයිසෝමයෙන් පැන නගින ශාඛාවන භූගත ද්‍රාවක වලින් නව පැල ඇටි හටගනි. පරිණත පත්‍රිකාවල යටිපැත්තේ සෝරස ලෙස හඳුන්වන බීජාණුදානි සමූහ ඇතිවේ. පරිණත පත්‍රිකාවල යටිපැත්තේ සෝරස ලෙස හඳුන්වන බීජාණුදානි සමූහ ඇතිවේ. ඒවා වියලීමෙන් ආරක්ෂා කර ගැනීමට මොකද්ද තියෙන්නේ? කසු කුසුව නෙමේ කසුව. මොකද්ද? කසුව නැමැති ව්‍යුහය පවතී. කසුව නැමැති ව්‍යුහය පවතී. බීජාණුදානියක් තුළ ඌනන විභාජනයේ සිදුවීමෙන් ඒක ගුණ බීජාණු හටගනී. අපි දන්නවා ඌනන විභාජනයේ සිද්ධ වුණාට පස්සේ ඇති වෙන්නේ ඒක ගුණ බීජාණු. එහෙනම් මොකද්ද? බීජාණුදානියක් තුළ ඌනන විභාජනයේ සිදුවීමෙන් ඒක ගුණ බීජාණු හටගනී. ඒවා සම බීජාණුකය. සෝරස පරිණත වූ විට මේ සෝරස කියන එක ඇති වෙන්නේ මොනවද? පරිණත පත්‍රිකාවල මොන පැත්තේද? යටි පැත්තේ. හොදේ. සෝරස පරිණත වූ විට කසුව වියලී හැලීමට ලක් වෙයි. සෝරස පරිණත වූ විට කසුව වියලී හැකිලීමට ලක් වෙයි. හැලීමට නෙමෙයි හැකිලීමට ලක් වෙයි. එවිට පරිණත බීජාණුදානි පිටතට විවෘත වේ. වියලී පරිසර තත්ත්ව යටතේ බීජාණුදානියේ පුපුරා බීජාණු පිටතට නිදහස් වේ. ඉන්පසු බීජාණු සුලගෙන් ව්‍යාප්ත වේ. උචිත ස්ථානයක බීජාණු පතිත වූ පසු එම බීජාණු පරෝහණයෙන් ජම්මාණු ශාකය හටගනී. එම බීජාණු පරෝහණය වෙලා මොකක්ද ඇති වෙන්නේ? ජන්මාණු ශාකය හටගන්නවා. ජන්මාණු ශාකය ඔන්න වැදගත් පොයින්ට් ටිකක් එනවා. කුඩා හෘදයාකාර පියවි ඇසට පෙනෙන කොළ පැහැති ප්‍රභා සංශ්ලේෂක තලසකි. මොනවද? කුඩා හෘදයාකාර පියවි ඇසට පෙනෙන කොළ පැහැති ප්‍රභා සංශ්ලේෂක තලසකි. උදරීය පැත්තේ මූලාභ විකසනය වේ. මේ ජම්මාණු ශාකය ඒකගෘහී දිවි ලිංගික ශාකයකි. ඒකගෘහී නැත්නම් දිලිංගික ශාකයකි. උදරීය පැත්තේ ශුක්‍රාණුදානි හා අණ්ඩාණුදානි හටගනී.
ශුක්‍රාණුදානය තුල හටගන්නා කශිකාදර ශුක්‍රාණු බාහිර පරිසරයෙන් නිදහස් කරයි. අණ්ඩාණුදානය තුල හටගන්නා අණ්ඩ සෛලය එහි රැඳී පවතී. ශුක්‍රාණු බාහිරයට ජලයේ පිහිනන අතර අණ්ඩාණුදානයෙන් නිකුත් වන රසායන ද්‍රව්‍ය වෙත ආකර්ෂණයෙන් එය තුල ඇති අණ්ඩ සෛලය හරහා ගමන් කරයි. අණ්ඩාණුදානය තුලදී අණ්ඩය හා ශුක්‍රාණුව එකිනෙක සම්බන්ධ වී ද්විගුණ යුක්තාණුව නිපදවයි. ජන්මාණු ශාකය තුල රැඳී පවතින අතර ජන්මාණු ශාකය තුල රැඳී පවතින අතර දීම ජන්මාණු ශාකය තුල රැඳී පවතින අතරදීම යුක්තාණුව කල්ලයක් බවට විකසනය වන අතර කලලයෙන් බීජාණු ශාකය විකසනය වේ. ලපටි බීජාණු ශාකය ජන්මාණු ශාකය මත රැඳී පවතී. ලපටි බීජාණු ශාකය ජන්මාණු ශාකය මත රැඳී පවතිනවා. සියලු විකසන අවස්ථා සඳහා පෝෂණය සපයන්නේ ජන්මාණු ශාකයයි. ඒක වැදගත්. හරි, සියලු විකසන අවස්ථා සඳහා පෝෂණය සපයන්නේ මොකද්ද? ජන්මාණු ශාකය. හරි. එතකොට ප්‍රභාසංශ්ලේෂක පටක විකසනය සිදු වූ පසු ලපටි බීජාණු ශාකය ස්වාධීන ශාකයක් බවට පත් වේ. ප්‍රභාසංශ්ලේෂක පටක විකසනය සිදු වූ පසු ලපටි බීජාණු ශාකය ස්වාධීන ශාකයක් බවට පත් වෙයි. හරි. දැන් ඔයගොල්ලන්ට රිසෝස් එකේ නෙප්‍රොලිපස් ජීවන චක්‍රය දැක්වෙන පින්තූරයක් බලා ගන්න පුළුවන්. ඒ පින්තූරයට අනුව සියලුම පොයින්ට් තියෙනවා සහ මම දැන් කියලා දීපු විදිහට ඔන්න ඔය අන්තර්ගත වෙන්න ඕන පොයින්ට් ටික තමයි මම දැන් කිව්වේ. එහෙනම් බයෝඑස්සේ 500ත් එක්ක පළවෙනි එපිසෝඩ් එකත් එක්ක සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. අදට අපි ගිහිල්ලෙන්නම්. එහෙනම් ජය වේවා. subscribe කරන්න, share කරන්න, ඔයගොල්ලෝගේ යාළුවන්ට මේ පිළිබඳව දැනුවත් කරන්න. අපේ group වලට සම්බන්ධ වෙලා ඉන්න. ජය වේවා.